හෙලෝ අද ඉතින් පොඩි වීඩියෝ එකක් ගන්න ඕනි කියලා හිතුණා. ඉතින් මම අද පොඩි කෑමක් හදනවා. ඉතින් මම කෑම හදන වීඩියෝස් කලින් දාලාම නැහැ. ඉතින් අද පොඩි කෑම හදන වීඩියෝ එකක් දාලා බලන්න ඕනි කියලා හිතුණා. ඉතින් මම අද හදනවා ගෙදර පොඩි ස්පැගටි එකක්. ඉතින් මේකේ ගොඩක් කට්ටිය ෆලෝ කරන රෙසිපි එකක් නෙමෙයි වෙන්නේ. නමුත් මම මෙන්නට හදන විදිහට අද හදනවා කියලා හිතුවා. සහ ඒක ඔයගලන්ට පෙන්වන්න ඕනි කියලා හිතුණා. ඉතින් අද ඒ වීඩියෝ එක තමයි මේ ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම ඉස්සනම් පෙන්වන්නම් මං ගාව තියෙන බඩු මොනවද කියලා. ඉතින් ගෙදර තියෙන බඩු ටික එකතු කරලා තමයි දාන්නේ. වෙනම අරන් ආවෙමුකුත් නැහැ. ඉතින් මම ඉස්සරම ඔයාලට පෙන්වන්නම් මං ගාව තියෙන මේ කලවනා මොනවද කියලා. මං ගාව තියෙනවා චිකන් තියෙනවා, බෙල් පෙපර් තියෙනවා, පාස්ලි තියෙනවා, බ්‍රොකොලි තියෙනවා, ස්පැගටි තියෙනවා. මේ කලින් පාර හදපු ස්පැගටි ඉතුරු ටික තියෙනවා. අලුත් එකකුත් තියෙනවා. ලුණු තියෙනවා, සුදු ලුණු තියෙනවා. ඉස්සෙල්ලාම මේ අපි ස්පැගටි එක පොඩ්ඩක් තැම්බෙන්න දාගමු. වතුර එක හරි ඊළඟට අපි තියෙන ස්පැගටි ටික ඉස්සෙල්ලාම දාගමු. මේක ඉඩ නැති හින්දා දෙකට කඩලා තමයි දාගන්න වෙන්නේ. ඕකේ ස්පැගටි එක තැම්බෙනවා. අපි මේකට මේ ලුණු ටිකකුයි මොනවාද තෙල් ටිකකුයි දාගමු. ඒතර මේක එකට එක කැලවෙන්නේ නැහැ. අපි ගාව තියෙනවා පොල් තෙල් ටිකක් දාමු. දාලා ඊළඟට අපි ලුණු ටිකකුත් දාගමු. මේක චුට්ටක් හෙමි ගාගමු. ඉඩත් මදි මේ කමන්නේ. රයිට් අපි දැන් චිකන් එක පොඩ්ඩක් මැරිනේට් කරගමු. ඉතින් මේකට මම සාමාන්‍යයෙන් දාන දේවල් ටික තමයි දාන්නේ. ඉතින් මේක හරි විදිහද වැරදි විදිහද දන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේ දේවල් ටික දැම්මම හොඳට එනවා. ඉතින් මගේ රසයේ හැටියට තමයි මේ දාන්නේ. අපි දැන් මේකට ඕන කරන දේවල් ටික දාගමු. කහ කුඩු ටිකක් දාගමු. මස්කාරි තුන පහ ටිකක් ඊළඟට අපි දාගමු මේකට ගම්බෙරි ස්වීට් එකකුත්. දාගත්තා ගම්බෙරි ටිකකුත් දාගමු. අපි දැන් මේක පොඩ්ඩක් කලවම් කරගමු. අපි දැන් මේක පොඩ්ඩක් පැත්තකින් තියලා තියාගමු. ඕකේ දැන් අපි මේ ලුණුයි සුදු ලුණුයි තමයි කපා ගන්න යන්නේ. අපි මේ ටික පොඩ්ඩක් ඕන විදිහට කපා ගමු. මේ වෙත්තට කපමු. රයිට් අපි ලුණුයි සුදු ලුණුයි දෙකම කපා ගත්තා. දැන් අපි බ්‍රොකොලි ගෙඩියත් පොඩ්ඩක් කපා ගමු. හරි මම මේ බ්‍රොකොලි ගෙඩිය පොඩ්ඩක් කඩාගෙන හොදන් ආවා. අපි මේක චුට්ටක් ලොකුයි වගේ. ඕකේ බ්‍රොකොලි එකත් මේ ගානට කපා ගත්තා. ගොඩක් පොඩිත් නෑ ලොකුත් නෑ. ගානට තියෙනවා. ඔන්න අපේ ස්පැගටි එක මම මේ පොඩ්ඩක් හොදලා මේකේ වතුර අයින් කරලා හොදලා ලෑස්ති කරගත්තා. චිකන් එකත් මෙතන තියෙනවා මැරිනේට් වෙන ගමන් තියෙන්නේ. දැන් අපි ආයේ කපන කොටන වැඩවලට යම් බෙල් පෙපර් එක කපා ගන්න තියෙනවා. ඒ ටික කරන්න යන් එහෙනම් අපි දැන්. ඕකේ බෙල් පෙපර් ටිකත් කපා ගත්තා. මෙතින් අපි කපාගත්ත බෙල් පෙපර්. දැන් මෙතන තියෙනවා අපි පාස්ලි ටිකත් පොඩ්ඩක් ලෑස්ති කරගමු. එතකොට එකපාර හදන්න පුළුවන් නේ. පාස්ලි නම් ඉතින් අන්තිමට දාන්න තියෙන්නේ. ලෑස්ති කරලා තියාගත්තම ලේසි. අපි දාමු ඔලිව් ඔයිල්. මේක රත් වේගෙන එනකොට අපි දාගමු අපේ ලුණු සුදු ලුණු ඒවා ටික. අපි අපේ චිකන් ටිකක් දාගත්තා. අපි මේකට
දාගමු තව කෑලි මිරිස් ටිකක්. මස්තාරි කුළු මහත් මදි වගේ අපි තව ටිකක් දාගමු. මේක දැන් හැඳි ගාලා දැන් මේකට කිරි ටිකක් දාගමු. මේක අපි හිමීට හැඳි ගාගමු. බ්‍රොකොලි ටිකක් දාගන්න පුළුවන්. මොකද බ්‍රොකොලි හැම ගොඩාක් තැම්බෙන්න ඕනේ නැහැ. අපි දැන් අපේ ස්පැගටි එක හිමීට මේකට දාගමු. ද මදි වෙයිද දන්නේ. මේක උඩින් බෙල් පෙපර් ටිකක් දාගමු. අපේ පොඩි චීස් කෑල්ලකුත් දාගමු. ඔක්කොම ගෙදර තිබුණේව තමයි ඉතින්. අපේ පොඩි බටර් කෑල්ලකුත් කපලා දාගමු. මේ ටිකෙන් තමයි ඉතින් රස එන්නේ. උඩින් අපි ස්පැගටි සෝස් එකක් තියෙනවා. ටොමැටෝ කෙචප් නේ ටොමැටෝ පැස්ටෝ සෝස් එකක්. ඒකත් අපි පොඩ්ඩක් දානවා. දැන් අපි හොඳට හැඳි ගාගමු. මම පොඩ්ඩක් මේකෙනුත් හැඳි ගන්න ගත්තා. මේකෙන් පොඩ්ඩක් අල්ලගන්න ලේසි. දැන් වල thickness එක හැදිලා තියෙනවා. right ඉතින් අපේ මේක දැන් මේවා වෙලා තියෙන්නේ. මේක පොඩ රහ බැලුවා. අපි මේකට තව ලුණු චුට්ටකුයි ගම්බිරිස් ටිකකුත් දාගමු තව. එතකොට තමයි අර සිංහල ටච් එක එන්නේ. ඊට අමතරව අපි ගාව තියෙනවා තව මේ පැප්‍රිකා වගේක්. අපි ඒකෙම චුට්ටක් දානවා. හරි මං හිතන්නේ දැන් මේක හොඳට ඇවිල්ලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ මේක ලස්සනට මේ ඩිෂ් කරගන්න. මොකද ලකුණු දෙන එක්කෙනා ඔය ඉස්සෙල්ලාම I please කරන්න. මේක දැකු ලස්සනට තිබුණොත් තමයි ලකුණු දෙන එක්කෙනා ලකුණු දෙන්නේ වැඩිපුර. ගණන් ගන්න එපා. ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. right අපි දැන් මේ ටික ලස්සනට තියාගමු. දැන් මේකට පොඩි මලක් එහෙම ගහලා ලස්සනට ප්‍රසන්ට් කරන්න තමයි තියෙන්නේ ඉතින්. right ඉතින් මේකෙන් අපි හදාගත්ත ඩිෂ් එක මම දන්නේ ඉතින් ඇත්තටම මේ එහෙම නෙමෙයි වෙන සාමාන්‍ය ස්පැගටි හදන්නේ. උනාට ඉතින් මේකට පොඩි ශ්‍රී ලංකන් ටච් එකකුත් දීලා තුන පාරේ මේක දාලා කිරිත් දාලා ඒතරම අර කරි ටේස්ට් එක වගේ ලස්සන රහට එන්නේ.